හැමෝටම ආයුබෝවන්. මෙම වීඩියෝවෙන් ආරම්භකයන් සඳහා කර අපිට අනාගත වෙළඳම් කරන්න කිසිදු සහ කතන්දර සහ ලියාපදිංචි පිරිසිදු දමනාවක් ලබා ගන්න කිසිදු සහ ඔබ පළමු අනාගත වෙළඳම් විවෘත කරන්න කිසිදු යන්නේ ඔබ ඉගෙනගෙන ඇති. මම සියල්ල ඉක්මනින් හෝ සරලව පැහැදිලි කිරීමට උත්සාහ කෙරෙමු. ආරම්භකයන් සඳහා Binance හොඳම තේරුමයි. එය පුළුල්ම වෙළඳ උපකරණ තෝරා ගැනීමක් ලබා දෙයි. Binance යන විශ්වාසදායක ආරම්භය සඳහා ආරම්භකයන්ට අවශ්‍ය සියල්ල සපයන බලවත් සහ විශ්වාසදායක වේදිකාවක්. සරල බව, ආරක්ෂාව, දර්ශනීයත්වය සහ සරල ගෝපිත ව්‍යවහාර මුදල් මිලදී ගැනීම වල සිට වඩාත් සංකීර්ණ මලයේ ගණදෙන දක්වා කර්මයෙන් වර්ධනය වීම හැකියාව. එපමණක් නොව Binance යන ලෝක පුරා අංක 1 කර අපිට හුවමාරුවය. අවධානය! ඔබ නව ගිණුමක් ලියාපදිංචි කරන විට පිරිසිදු දමනව සැකරේ වූ එබැවින් කරුණාකර වීඩියෝයේ ඇති උපදෙස් අනුගමනය කරන්න. ඔබ දැන්ටමත් ගිණුමක් නිර්මාණය කර ඇතනම් ඔබ මුදල් ආපසු ගෙවීම පිරිසිදු දමනව සැකරේ බව සාතික කර ගැනීම සඳහා ඔබට එය මැකදම මෙම වීඩියෝව පෙන්වා ඇති පරිදි නව එකක නිර්මාණය කළ හැකිය. ඔබට ගිණුමක් නැමැති නම් අපේ ලියාපදිංචියට යම්. අපේ Binance හුවමාරු වෙබ් අඩවියට යම්. අපේ ලියාපදිංචි කිරීම පිරිමයට යම්. අපගේ විදියක් තැපැල දක්වන්නම්. ඊළඟට ඔබ මානසික බව සතියාපනය කළ යුතුයි. ඊළඟට ඔබ දැන් සඳහන් කළේ ඔබගේ විදියට තැපැල ලිපිනයට යවනු ලබන කතයි භාවිතයෙන් ඔබ විදියට තැපැල තහවුරු කළ යුතුයි. ඊළඟට ඔබට මාරුපාදයක් ඉදිරිපත් කළ යුතුයි. ඉන්පසු ඊට වැදගත් පියවරක් මෙම පටුවේ ඔබ පිරිසිදු කතයි ඇතුළත් කළ යුතුයි. ඒ වීඩියෝ යටතේ විස්තරය ඇති. මෙම කතයි ඔබට ස්ථානීය වෙළඳම අතරතුර 120කී මුදල් ආපසු පිරිසිදු දමනාවක් ලබා දෙනු ඇති. මේන් පසු ඔබට ඔබගේ ගිණුමේ සතියාපනය කිරීමට අවශ්‍ය වන ඇති. කරදර නොවන්න, එය ඉක්මන් හෝ අවබෝධාත්මක කාර්යාවලයක්. සතියාපනය කළ පසු ඔබ වෙළඳ ගිණුමේ සිකරේ වන ඇති අතර කිරීමට ඉතිරිව ඇත්තේ ඔබ ශිෂ්‍ය පූර්ව අනාගත වෙළඳීම ආරම්භ කිරීමය. ඔබගේ ශිෂ්‍ය පුරවීම සඳහා තැන්පත් කරන්න බැත්තම් කාලක් කර පහසුට අපේ ක්‍රමයක් තේරෙන්න. පිදෙක්ප භාවිතා කිරීම වඩාත් සුදුසුය. මෙහිදී ඔබට ඩොලර් වලින් මුදල් සඳහන් කරේ ඔබට පහසු ගෙවීම් කර්මයක් තෝරගත යුතුයි. පහත ලයිස්තුගත කර ඇති විකල්ප වලින් විනිමය අනුපාතය පමණක් නොව ශෝධනගත කිරීමේදී සලකා බලන්න. ඉන්පසු ඔබට ගැළපෙන විකල්පය තොර කර පිට මිලදී ගන්න කාලක් කරන්න. යාසිට නොහොත් Tether යන විශාලතම සිටබල කියන එක් වන අතර එය එක්සත් ජනපද ඩොලරයට එක අනුපාතයකින් සම්බන්ධ කර එහි ඩිජිටල් සමන්තුවේ ලෙස සේවය කරයි. වීඩියෝ පසුව පෙන්වා ඇති පරිදි අනාගත මිලදී ගැනීමට සහ විකිණීමට අපට වැසට අවශ්‍ය වන ඇති. කිරපිටි මිලදී ගන්න කාලක් කරමින් පසු ඔබට බුද්ධමය උපදෙස් අනුව ගෙවීම සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන ඇති. මගේ ශිෂ්‍ය දැන්ටමත් වැසිට ඇති බැවින් මම දැන් මෙය නොකිරෙමු. අවසන් වශයෙන් මාරු කරන ලද විකිණීම් කරට දැනුම් දෙන්න කාලක් කිරීමට අමතක නොකරන්න. විකිණීම් කර ගෙවීම ලැබුණු බව තහවුරු කළ පසු අරමුදල ඔබ ගිණුමට බරු කරනු ලැබුවා. ඔබගේ අරමුදල් ගිණුමට යා සිට පැමිණ පසු ඔබට ඒවා ඔබගේ අනාගත ගිණුමට මාරු කිරීමට අවශ්‍ය වන ඇති. මේ සිදු කිරීම සඳහා අනාගත වෙළඳාම අංශයට යන්න. මාරු කරන්න බැත්තම සොයා ගන්න. ඊළඟට මාරු කළ යුතු ස්ථානය තේරෙන්න. අරමුදල් සැපයීම සහ කොහෙද? Yastem Futures. එච්චරයි ඔබ අරමුදල් දැන් ඔබ අනාගත ගිණුමේ තිබෙනවා. දැන් ඔබට ඔබ පළමු වෙළඳාම් කළ හැකිය. අපි බටකයන් අනාගත මිලදී ගැනීම. මම ඔබට සරලම උදාහරණයක් පෙන්වන්නම්. මුලින්ම අපි ලිවරය තෝරගත යුතුයි. අපි දක් ලිවරයක් තෝරා ගැනීම මන්ද ලිවරය අඩුවන තරමට අපගේ සියලු මුදල් අහිමි වීමේ අවස්ථාව අඩු වේ. දැන් අපි ස්ථානයක් ඉහළට හෝ පහළට විවෘත කළ යුතුද යන්න තීරණය කළ යුතුයි. අපි දිග ස්ථානයක් විවෘත කිරීම එනම් අපි උපකල්පනය කරන්නේ බටකයන් ඉහළ යන ඇති අතර අපේ ලාභයක් ලැබෙන බවයි. දැන් අපි මිලදී ගන්න මුළු නියම කළ යුතුයි. පහසුව සඳහා පවතින මිල ගණන් මත කාලක් කරන්න දක් ලිවරයකු සමග ස්ථානයේ සම්පූර්ණයෙන් මිලවරයක් කිරීමට 100% පෙරමුවක් තේරෙන සහ දීර්ඝකාලීන මිලදී ගැනීම කාලක් කරන්න. එච්චරය. අපගේ වෙළඳම විවෘතය. ටික වේලාවකට පසු මිල ඉහළ යාම අපට පෙනෙන අතර දැන් අපට අපගේ ස්ථානයේ වාසා දැම අපගේ ලාභ අගල දෙමිය යුතුයි. මේ සිදු කිරීම සඳහා වෙළඳපොළ බෙත්තම කාලක් කරන්න. සබා පැතම් ඔබ ලාභ අගල දම ඇති. මේ වීඩියෝ එක ගැන එච්චරේ ඔයාලට කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකර අදහස් දක්වන්න මම උදව් කරන්න උත්සාහ කරන්නම්. හැමෝටම ආයුබෝවන්.